ආදරණීය අරුණැල්ල ඕල්ලයා ඔයාගේ පෑණිමිතුරි යුමීසං එයාගේ විනෝදකාමී අසල්වැසියොත් එක්ක ජීවත් වෙන සන්සෙට් ලේන් එකට නම ලැබුණු හැටි ඔයා දන්නවද? අගනුවර කලබලෙන් චුට්ටක් ඈත මෝදුබඩ මහා මාර්ගයෙන් පටන් ගන්න සන්සෙට් ලේන් එක මහා ලොකු ලකයක් නැති තට්ටු ගෙවල් මැදින් හීන් සැරේ බෑවුම නැගලා පුංචි පල්ලියක් ගාවින් ඉවර වෙනවා. පල්ලිය තියෙන්නේ මිදුලේ කොතැනට ගියත් එතන ඉඳලා පැහැදිලිව මෝද බලන්න පුළුවන් උස් බිමක් මුදුනේ. එතනට ගියාම අපි පහු කරගෙන ආපු අවලස්සන ගෙවල්, බාගෙට හදලා නතර කරපු ගොඩනැගිලි, බැන අඬ ගහ ගන්න අසල්වැසියෝ සේරම අමතක වෙලා යනවා. මං හිතන්නේ පලාතටම තියෙන උසම සුන්දරම තැන මෙතන. පෙරළබඩ තැනිතලාවක කලාතුරකින් පිහිටන ශේෂ කන්දක් කිට්ටුව ජීවත් වෙන එක ඉතාම වාසනාවන්ත ලැබීමක් කියලයි අපි අඩුම තරමේ මම සැලකන්නේ. ඕල්ලයා අපේ ලේන් එකට සන්සෙට් ලේන් එක කියන්නේ ඒ හින්දා. පල්ලිය ළඟ ඉඳලා ඉතාමත් විස්මිත විදිහට ඉර බහින හැටි බලන්න පුළුවන්. හවසට එතන තනිකරම මගුල් ගෙදරක්. ඉර තමයි මනමාලි. අපි අමුත්තෝ. සන්සෙට් බලන්න කෑදර සංචාරකයොයි පොංචි පොංචි සාද පවත්වන ලේන් එකේ සමහරුයි. පොඩියට හරි දුකක් ඉතුරු ගමන් මමයි. මනමාලයා මූද. මනමාලි හෙමින් රතුයි තැඹිලි සලුපිරි පොරවගෙන සම්පූර්ණයෙන්ම එයාගේ ජීවිතේ මූද ඇතුලේ ගිල්ලනවා. ආපහු ගොඩට එන්න නම් රැයක් ගත කරන්නම ඕනේ. හරියට මාර්යා වගේ. එයාගේ ජීවිතේ තාමත් පැහැදිලිව මූණ මතකත් නැති සොල්දාදුවෙක් ඇතුලේ ගිලිලා. එයාගේ නම අලෙක්සේයි. මාර්යා මගේ හිතවතී. ඕනම තරාතිරමක සංකාවක් දැනුනම තුරුළු කරගන්න සුදුසුම රස්නෙම කෙනා එයා. එයාගේ දිලිසෙන කළුවන් හිසේ සුදු කෙස්ගස් 108ක් හංගගෙන ඉන්නවා. අලෙක්සේ යුද පෙරමුණට යන්න කලින් නම් බින්දුවයි. ඒ දවස්වල එයා තාරුණ්‍යනුයි වසන්තේනුයි පොගවැලගත්ත මල්මිටියක් වගේ පියකරු බව අන්ද්‍රේට මතකයි. මාර්යා මට වැඩිය 17 වතාවක් කිරුවටේ සංචාරය කරලා තියෙනවා. වැහි දවස්වලට එයා මාත් එක්ක පරණ සංගරා කියවන්න එනවා. අපි රස්නෙට ඉඟුරු තේ හදාගෙන පරණ ස්මාරක ගැනයි නිලියෝ මූණේ ලස්සන වෙන්න ගාපු ආලේපන හදාගන්න විදියයි යුද්ධ විස්තරයි ඉතිහාස පුරාචේරුයි ප්‍රේම කතයි කියවනවා. ප්‍රහේලිකා පුරවනවා. මාර්යාගේ ගෙදර තියෙන්නේ පල්ලිය පේන දුරින්. පොත් සාප්පුවේ ඉඳලා විනාඩි 5ක විතර දුර. අපි අපේ සාප්පුවේදී හුඟ දෙනෙක් කියවපු පරණ පොත් සංගරා පත්තර ඉතා සුළු මුදලකට අලෙවි කරනවා. සාප්පුවේ අයිතිකාරයා මම වුණත් මම කවදාවත් ඒකට මගේ සාප්පුව කියන්නේ නෑ. මේ සාප්පුව අපේ. ඒක මුලින්ම අයිති උනේ සජිකසන්ට. සජිකසන් මගේ නැන්දා. පරණ පොත් එකතු කිරීම හා ප්‍රතිසංස්කරණය සන්සෙට් ලේන් එකට අඳුන්වා දුන්. දත් කැක්කුමට ඉන්නන්ට කෙස් වැටීමට අත් බෙහෙත් දැනගෙන උන්. ඇගේ පොත් සාප්පුවේ දොරකඩ බූල් පොදියක ඇති කිරිල්ලා ඇඬු සති කීපේ ලදරිය තමන්ගේ ලේන් උපන්නේකසේ ඇහි තබාගෙන රැකගත්. දෑවරුද්දකට කලින් සන්නිපාතයෙන් මෙය යන්නට පෙර මගේ අතේ වට්ටක්කායට කිහිපයක් තැබූ සිනහවෙන් නිර්මාණය වුණු ගැහැණියක්. ඔයා එයාව ඇඳුන්නුවේ ඕනම ලෙඩකති පාවිච්චිට ගන්න පුළුවන් බේත් පැලෑටියක් කියලා. කෝච්චියෙන් එන්න තරම් දුර බැහැර ඉඳලත් අපිට ගනුදෙනුකාරයෝ එනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, පත්තර වාර්තාකාරයෝ, ලේඛකයෝ, කවියෝ, පෙම්වත්තු, සාපුයි නිත්‍ය ගනුදෙනුකාරයෝ. මතකද අපි අඳුනගත්ත විදිය? අර චීන ඇස් වලින් hina වෙන කිරි කෝපි පාට ලස්සන ඉලන්දාරියා ඔයාගේ පළමු පෙම්වතා. එදා හොඳට ඉර පායපු ග්‍රීස්ම කාලේ මැද හරිය දවසක්. මිනිස්සයා සාප්පුවට ගොඩ වුණේම කහපාට කපුරු පෝච්චියකුත් පෙරලගෙන. පුදුම කලබලයක් තිබුණේ. කතා කළේ පැටලි. යමක් කතා කරන්න කලින් දීර්ඝ වේලාවක් කල්පනාව හිටියා. අපේ දූපත් රටේ ඕනෑම අහුමුල්ලකට පොතක් නැත්තම් පොත් මිටියක් බෙදා හරින්න පුළුවන් විශ්වාසදායී සේවයක් අපෙන් ලබා ගන්න පුළුවන් බව ඔයා දන්නවනේ. එයා ආවෙත් ඒකට.
ඒත් කතාව පටන් ගත්තේ සන්සෙට් ලේන් එකේ කාගේ හරි ගෙදරක දොරකඩ පුපුරන ද්‍රව්‍ය කිහිපයක පාර්සලයක් තැන්පත් කරන්න උදව් ඉල්ලන විදිහට. මේ මට මේ ඇඩ්‍රස් එකට පොතක් යවන්න ඕනේ. එහෙනම් ඔයා ඇවිත් ඉන්නේ හරිම තැනට. ඔයාට අදහසක් තියෙනවද යවන්න ඕන පොත ගැන? නැත්තම් මගෙන් උදව් ඕනේද? මම පොත් ගැන ඒ තරම් දන්නේ නැහැ. හැබැයි එයා ආස මූදට පණ්ඩිත කතා කියන ගෑනු ළමින්. එයා ආසම කිට්නලට මල් වලට. එයාට පොතක් තෝරන්න මේ කාරණේ උදව් වේද දන්නේ නැහැ. ඒත් එයා චොක්ලට් කන්න ආසම නැහැ. හරිම බුදුමයි නේද? ඕල්ලා ඒ ඔයා ඒ හාදයාගේ ලැජ්ජාශීලී බය කිරීමට එයාගේ වෙනුවට යුමීසන්ගේ සාප්පුවේ ලිපිනය ආපසු ලිපිනය විදිහට ලියලා කඳුකරේ ජීවත් වෙන මෝදට ආස ගෑනු ළමයෙකුට මම මෝද ගැන පින්තූර පොතක් යවුවා. නිකමට වගේ සිප්පි කටු කීපයකුත් කවරට දැම්මා. ටික දවසකට පස්සේ ඔයාගේ පළවෙනි ලියුම මට ලැබුණා. ඔයත් මමත් පෑනු මිතුරිය බවට පත් කරපු ඒ ලියුම තාමත් මගේ මේසලාච්චුවේ තියෙනවා. දැන් නම් මේක දේවදාර සුවඳ නෑ. පොත් සාප්පුවේ හැම තැනකම වගේ සනීපදායක නැප්තලීන් සුවඳයි. මාංශ භක්ෂකයන්ගේ වගුවකට දමන්න බැරි තරම් ප්ලොබ් ගෑස් අහිංසකයි. රූෆ් ටොප් එක දැන් මගේ පෞරාණික චීන සුළං සීනුවට අමතරව එයාගේ සද්ද බද්ද වලින් පිරීලා. පුංචි බලල් පැටියෙකුට කාත් එක්ක හරි හැංගිමුත්තම් කරන්න අහුමුළු සාප්පුව ඇතුලේ ඕන තරම්. ප්ලොප් කියලා කියන්නේ ඈත ඉඳන් කෙනෙකුට අඩගහද්දි අඩගහන කෙනා ටිකක් අමාරුව වැටෙන නමක් වුණත් අපි දෙන්නටම ඒ නමට කැමතියි. ප්ලොප් ප්ලොප් උනත් ප්ලොප් ප්ලොපෝ උනත් නමේ අයිතිකාරයා කොහේ හරි ඉඳලා නිදිගැට කඩ කඩ එනවා. ඔයා ඉක්මනින් සනීප වෙන්න. දවසක ඔයා කරුණාවන්ත දොස්තර කෙනෙක් වුණත්, මල් කඩේක අයිතිකාරයක් වුණත්, ටීවී එකේ රෑ 8ට යන සෝප් ඔපෙරාවේ පෙම්වතියගේ චරිත කරන්න ගියත් hina වෙලා ඉන්න එක ඉතාම වැදගත් කාරණයක්. කැලෑ ඩේසි පඳුර දෛනික සාත්තු සපයන් මග ඇරුණු ගමන් ඔළුව කඩා ගන්න හරීම හිතුවක්කාරියක්. මෝදු කරේ යාට ටිකක් සංකීර්ණයි. ඒත් කොහොම හරි නිරෝගී මල් වලින් පිරෙනවා. එයාව බලාගන්න පිළිවෙල ලියපු දිග ලියුම්කක් එක කැලෑ ඩේසි පැලේ මට තෑගි දුන්නේ ඔයා. ඔයාට ඒ ගැන අමතක වුණේ කොහොමද? යුමීසන් කවුද? යුමීසන්ට ඩේසි පැලයක් කොහින්ද කියන එක අමතක වුණත් කමක් නැහැ. කවදාවත් ඕල්ලව අමතක වෙන්න දෙන්න එපා. ඕල්ල කියන්නේ තරුණ නෝනලගේ ඇඳුම් සාප්පුවකින් පුංචිම සයිස් ඇඳුම් තෝරන පුංචි ගෑනු ළමයෙක් වුණත් ඩයිනසෝර් කෙනෙක් වගේ කාටවත් බය නැති ශක්තිමත් කෙනෙක්. විෂාදය මොන විදියකින් සටනට ආවත් ඔයා ඒ බව මතක තියාගන්න. යුමියසන්